වෙනස නැති වුණා. සීතලයි. නෑ Hi, welcome back to my YouTube channel. අද අපේ කමියුනිටි එකෙන් කරන අවුරුදු සේ තියෙනවා. මට ඇත්තටම උදේ රෙඩි වෙන එක ඒ ටික මට ගන්න බැරුව ගියා. මොකද මම ඇත්තටම ලේට් වුණා. දැන් නම් මම මේ කතා කරන්නේ ලන්ච් ටයිම් එකේ. ගොඩාක් සීතලයි. මාර හුලං ගොඩක් සීතලයි. එහෙනම් දන්නේ ඔයාලට මම කියන එක. ඉතින් එන්ජොයි කරා. ගොඩක් ඉවෙන්ට්ස් තිබ්බා. මම ඔයාලට ඒ ටික ගේන්නම්. සීතලයි. දැන් කන්න යන්නේ අපි උදේට තිබ්බ කිරිබත් කැවුම් කොකිස් ඒ ටික තිබ්බ මම ඔයාලට ඒක පෙන්නන්න. ඊට පස්සේ කෑමෙන් පස්සේ අවුරුදු කුමර කුමරිය තරඟය තියෙනවා. ඒක පොඩි අය ඉන්නේ අවුරුදු 12න් 15. ඊට පස්සේ කනාමුට්ටි කොට්ටපොඩ ඒ වගේ ටික ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්ක ඉස්සරහට එකතු වෙලා ඉන්න දිගටම බලන්න අපේ අවුරුද්දේ කොහොමද කියලා. Not spoil for you anything. This is really takes you already. ඔන්න ඉතින් මේ මොනටද ලෑස්ති වෙන්නේ කියලා ඔයාලා දැක්ක ගමන් දන්නවා මේ මොකක්ද ඊළඟ ඉවෙන්ට් එක කියලා. මේ තියෙන්නේ පොඩි අයට හොයන්න පිටිවල ටොෆි එකක් දාලා තියෙනවා එහෙම. එතකොට අර තියෙන්නේ බනිස් කන්න බනිස් නෙමෙයි තියෙන්නේ ඩෝනට්ස්. පොඩි අය ආස නිසා මම හිතන්නේ අපේ අයක හිතලම ඩෝනට්ස් දාලා තිනවා. ඊළඟට අපි සෙට් වෙනවා පැණි බඹරට. මේ තියෙන පොඩි අයට මං කිව්වා වගේ සතේ හොයන්න නෙමෙයි තියෙන්නේ ටොෆි එකක් තියෙන්නේ. ඉතින් ඒකත් මාර එන්ජොයි වෙයි. මම ඒකෙත් වීඩියෝ එකක් ඔයාලට පෙන්නනවා. ඉතින් මේ හරියට ලෑස්ති වෙන්නේ පැණි බඹරට තමයි. මොකද මගේ ලයිෆ් ටයිම් එකේම මම කවදාවත් මේ ගේම් එක කරලා නැහැ. ඉතින් මම ආසයි කරලා බලන්න ඔයාලට පෙන්නන්නම් මට මොකද උනේ කියලා. වැඩි නේ දැක්කනේ ඉතින් ඔන්න ඔක තමයි මට උනේ. මම වැටුණා. ඊට පස්සේ මම දැනගත්තා අය මම නැගිටිට්ටොත් මම තව චාටර් වෙනවා කියලා. ඒ නෝමි ගස්නෙරනේ අපි දුව පැනලියදේ මතකේ ගෙන යයි ඒ බාලේ මදනල අතරේ නුඹේ සුවඳයි එව්වේ හිතගාව හිඳිමි පෙරසේ නුඹ දැක මන දොල පිනවෙන යාමේ නෝනේ ඇහුනද හිත කවි කියනවා මාගේ ඇගිලම වෙනකොට ඉවසුම් නෑනේ මාම දෙනවද දුව කරගන්නට වායේ. දැන් ලන්ච් එක ඕපන් කරලා තියෙන්නේ. අපි යනවා කන්න. සංස්කෘතික දක්ෂතා අපි ආසයි පුළුවන් කෙනෙක් නේ දේවන් අපි කන බොන ගම හැමෝම ලන්ච් එක අපේ දිවා ආහාරයේ භුක්ති විඳින ගම ඒ සතුට
ඒ රසය ඉක්මනට කරක් වෙනකොට පොඩි කෑලි කියනවා. මේක පොඩි දෙයක්. दिखाने जाएगी उड़ाने वाली शौक नजर के जो पेच लड़ाने जाएगी අපි නවනවලදී විශ්ව ලවුන්ස් එකේ ඉන්න බලා හීතලයි. එහෙම තමයි. This is New Zealand. Right. So we like to recognize you. We want to know your name. Sir. Just answer. Okay. Answer. Hey, present something or you like to sing something or you like to walk in a way. What you like to do? That's nice. What's your name, son? Ian, sir. What's your age? 8. This aunties? Yeah, with a nice walk. I like to see a nice walk. Can I show you? But I don't, I'm shy. But you can do it. ඔන්න ඉතින් මං කැමරාවක් ඉස්සරහා මොන දේ කරත් මයික් එකක් අතර දීපු ගමන් මං මාර විදිහටම ෂයි. ඉතින් මං කොහොම හරි බෑ කියලා පොඩි ෂේප් එකක් දාගෙන කොහොම හරි මේ වැඩේ ෂේප් කරගත්තා. හැබැයි මං මගේ දුර්වලකම ඉස්සරහට හදාගන්න try කරනවා. ඔයාලා ඉන්නේ එළියට නේ බලන්න. එළියට ගියොත් අවුට් ඒ අපි කියනවා සෙන්ස් වෙනවා. ගාඩු. දැන් හොඳයි 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 හැමෝගෙම බලාපොරොත්තු වුණ ලොකුම ජයග්‍රහණය මේ අතාරින්න එපා අට දෙනා පොඩ බලන්න 8 දෙනෙක් ඉන්නවා ලක්ෂණ ඕකම 8යි සරත 8යිද හරි 1යි 3යි අද අල්ලයි නෑ නීගස් නෙරනේ අපි දුව පැනලියදේ මතකේගෙන යයි බාලේ මදනල අතරේ නුඹේ සුවඳයි හෙව්වේ හිතගාව හිඳිමි පෙරසේ නුඹ දැක මන දොල පිනගෙන යාමේ නෝනේ ඇහුනද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නෑනේ මාමේ දෙනවද දුව කරගන්නට වායේ ඉතින් කියන්න ඔයාලගේ ගමේ හරි එක්කෝ light up God ඉතින් කියන්න ඔයාලගේ ගමේ හරි නැහෙම නැත්තම් ගෙදර හරි අවුරුදු සෑ තිබ්බනම් කොහොමද ඒක හොඳට වුණාද කියලා කොල තෑගි දින්නද ඒ විස්තර කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් වෙලාව 6:44යි. දැන් ගොඩක් කලින් කරුවල වැටෙනවා. මොකද වින්ටර් එක පටන් ගන්න යන්නේ කියලා මැලකෙන. මොකද මම කලින් හිටියේ නැහැ නේ මෙහෙ. ඒ හින්දා ඇත්තටම මාරම ෆනි හැමෝ වගේ ගොඩක් තෑගි දින්නා. ඉතින් හරිම සතුටුයි. මොකද මම ලංකාවේ ගිය අවුරුද්දේ මම
ලංකාවෙද්දි ගෙදර ෆැමිලි එකෙන් එකතු ලස්සන අවුරුදුසයක් කරා ඒවත් එක්ක මේ පාර මම හිතුවා මට මුකුත් නැති වෙයි කියලා ඒනට ඉතින් අපේ කමියුනිටි එකෙන් හරිම ලස්සනට arrange කරලා තිබ්බා අවුරුදුසේ. ඉතින් අවුලක් නැතුව ඒ හැමදේම හොඳ විදියට වුණා. ඉතින් ඔයාලා දකින්න ඇති මම කතා කරන්නේ අන්තිමට නිසා. ඉතින් එහෙනම් දැන් මම ඉතින් එහෙනම් vlog එක මෙතනින් මම end කරන්න හදන්නේ. එහෙනම් අපි හමු වෙමු ඊළඟ vlog එකෙන්. bye see you. ඇත්තටම vlog එක end කරනවා කියලා හිතට මට හිතුණා මේ ටිකත් ඔයාලට පෙන්නන්න. අපි දින එක ගන්නවා. එහෙනම් ඔයාලා කන්න chicken හායි දැන් තමයි හරියටම vlog එක end කරන්නේ. ගෙදරට මේ තින්නේ යාළුවගේ ගෙදර ආවා. ඒ වුණාට මම ඉතින් vlog එක end කරනවා. එහෙනම් හම්බෙමු මගේ next video එකෙන්. bye see you. දැන් නම් ඇත්තටම vlog එක end කරනවා. bye